ඔබ රැඳී සිටින්නේ හිරු ප්‍රවෘත්ති සමගින්. අවිස්සාවේල සිට අමතලේ දක්වා කැලණිගඟ දෙපස පිහිටි සියලු ඉදිකිරීම් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. අවස්ථා කිහිපයකදී ගංගේ ජලයට තෙල් මිශ්‍රීමත් සමග මෙම පියවර ගෙන තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ පොළොව මට්ටමට පහළින් කැලණිගඟට අපද්‍රව්‍ය නැල්ල මුදා හැර තිබේද යන්න පිළිබඳවද පරීක්ෂා කරන බවයි. සමනල කඳු රක්ෂිතයෙන් ආරම්භ වන කැලණිගඟ ශ්‍රී ලංකාවේ ජනාකීර්ණ නගර මෙන්ම ප්‍රධාන කර්මාන්ත ශාලා පරිශ්‍ර ඇති ප්‍රදේශ රැසක් අතරින් කිලෝමීටර් 145ක දුරක් ගෙවා දමනවා. ඒ මුහුදට එක්වන්නේ කොළඹ මෝදර ප්‍රදේශයෙන්. කිලෝමීටර් 145ක දුර ප්‍රමාණයක් ගෙවා පැමිණෙන මේ කැලණි ගඟට පැහැලිගොඩ වැනි මේ ජනාකීර්ණ ප්‍රදේශවලදී මේ ගඟේ ජලයට අපද්‍රව්‍ය මුසු වීම රහසක් නොවේ. කොළඹ නගරයේ බහුතරයේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලන්නේ මේ කැලණි ගඟේ ජලයෙන්. එවන් මිනිසාගේ මූලික අවශ්‍යතා සපුරාලීමට සමත් මේ ගං ජලයේ ගුණාත්මක භාවය රැක ගැනීමට බලධාරීන්ට ක්‍රමවත් වැඩපිළිවෙලක් තිබේ. කැලණි ගඟේ ජලයේ පවිත්‍රතාවය රැක ගැනීමේ ප්‍රධාන බලධාරියා වන්නේ මධ්‍යම පරිසර අධිකාරියයි. එහි නිර්ණායකයන්ට අනුව අප ජලයේ මුදා නොහැරීම හා ඝන අපද්‍රව්‍ය කැලණි ගඟට එකතු නොකළ යුතුයි. නමුත් කැලණි ගඟ දෙපස බොහෝ ස්ථානවල එම නිර්ණායක ක්‍රියාත්මක වන්නේ නැහැ. ඉදිරි සති දෙක තුන තුලදී මධ්‍යම පරිසර අධිකාරිය නිලධාරීන්ගේ සමන්විත කණ්ඩායමක් අවිස්සාවේල්ලේ සිට පහළට එන්න දෙපස තියෙන කර්මාන්ත ශාලා සහ අනෙකුත් ආයතන පිළිබඳ විශේෂ විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. බලධාරීන්ගේ දුර්වලතා හේතුවෙන් අවස්ථා දෙකකදී කැලණි ගඟට තෙල් මුසු වුණා. ඉන් එක් අපද්‍රව්‍ය මුසු වීමක් සොයාගනු ලබන්නේද පසුගිය 17 වෙනිදා අමතලේ ජල පවිත්‍රාගාරයෙන් කොළඹ නගරයට ජලය මුදා හැරීමෙන් පසුවයි. කැලණි ගඟෙන් මෙලෙස ලබා ගන්නා ජලය නිසි ලෙස පිරිපහදු කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ජනතාව වෙත සැපයීමේ වගකීම පැවරෙන්නේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයටයි. පිරිපහදුර ජලය ලබා ගත්තට පස්සේ ඒ පිරිපහදුවෙන් පිට වෙන්නේ පිරිසුදුම ජලය කියලා ඔබතුමාලා තහවුරු කරගන්නේ කොහොමද? මේ වගේ තෙල් මිශ්‍ර වුණාම ඒක අනුතරාගීමක් මක්සින් ඔබතුමාලාට මේ දැනුම් දීමක් කරන්නේ නැද්ද? අපිට ඒක විෂුවලයිස් කරලා බලන්න පුළුවන්. අපි ලැබොරටරිස් වල අපි සැම්පල්ස් චෙක් කරනවානේ. ඔයිල් ඇන්ඩ් ග්‍රීස් ටෙස්ට් කියලා එකක් තියෙනවා. ඒ ටෙස්ට් එක කරන්න පුළුවන්. කරපුවාම ඒකෙන් මැක්සිමම් කන්ටෙන්ට් තියන්න පුළුවන් 0.2 මිලිග්‍රෑම් per ලීටර්. ඒකට වඩා අඩුවෙන් තිබ්බොත් තමයි ඒක අපි පාවිච්චි කිරීමට ඒක හොඳයි කියලා කියන්නේ. එතකොට පසුගිය 17 වෙනිදා ජනතාවට කොහොමද මේ තෙල් මිශ්‍ර වෙච්ච ජලය පිටවල යන්නේ පිරිපහදුවෙන්? ඒක වෙලා තිබේ අපි ඒක දෙනකන් ඉස්සරලා ඒක වෙලා තියෙන්නේ. තෙල් ওই විදිහට ජනතාව පාවිච්චි කරන ජලයට ගියා. එතකොට මොකක් හරි විසක් කොහොම මිශ්‍ර වෙලා ඒවල ජනතාව පාවිච්චි කරන ජලයට යෑම හැකියාවක් තියෙනවා එහෙම බලද්දී. එතකොට ඒ සම්බන්ධව ඔබතුමාට වක්කීමක් දෙන්න පුළුවන් කොහොමද ඒක ජනතාවට ලැබෙන්නේ නැහැ කියලා ජලය? ඒක මේ භයානක හොඳ ප්‍රශ්නයක්. මේ ඒ වගේ දේවල් වෙන්නේ නැතුව වළක්වන්න එක තමයි අපි කරන්න තියෙන්නේ. බඩවියත රැකගන්නට වෙරදරූ තවත් මිනිස් ජීවිතයක් වනාලි පහර දීමකින් අහිමි වීමෙන් පොතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ දිවයිනේ ප්‍රදේශ ගණනාවක වර්ධනය වන සදාතනික අලිමිනි සරගලයට තවමත් විසඳුම් නොලැබීම හේතුවෙන් මේ සිංගිති දරුවා හඬා වැළපෙන්නේ වන අලි පහර දීමකින් ජීවිතක්ෂයට පත් වූ සිය පියාගේ හදිසිය වියෝව දරාගත නොහැකිවයි. मैं ගෙනත් දාලා රෑ 12 මෙතෙන්ට මාවයි මේ ගෙනත් දාලා උදේ දැන් පාමාට විතර තමයි තාත්තා ඇවිල්ලා කිව්වේ ආදිය ගහලා සිසිරට මේ කියලා. තාත්තා දැන් කො? විශ්පීචාලේ දැන් දැක්කේ. සීසී සිසිර මංගල කරුණාරත්න සහ ඔහුගේ පියා මෙම වනාලි ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ අද අලියම 5:30ට පමණ. ඒ අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ බුලන්කුළම 38 කනෝ ප්‍රදේශයේ වේලන්නට දැමූ වීතෝගයක් මුර කරමින් සිටියේදී 44 වැනි වියේ පසු සිසිර එම ප්‍රදේශයේම පදිංචි එක් දරුපියෙක් වනාලි පහර දීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වනාලි පහර දීමෙන් තුවාල ලැබූ සිසිර මංගලගේ පියා මේ වන විට ප්‍රතිකාර ලබන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලෙයි. දිනින් දින උත්සන්න වන වනාලි ගැටුම සම්බන්ධව බලධාරීන් කොතරම් දැනුවත් කළද තවමත් නිසි අවධානය ඊට යොමු නොවීමෙන් මෙම මරණය සිදු බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. අපේ ගේ පිටියයිනේ යන්නේ අලියා. අපි දැන් දවස් සතියකට වැඩිය පුදි නෑ. එක දවසක් 8 දෙනයි, එක දවසක් 10 දෙනයි, එක දවසක් 4 දෙනයි. මේ ඊයේ පෙරේදා 3 දෙනා 3 පාරට ගියේ. ගෝයන් යන්තම් පැලවෙන්න දා ඉඳලම ඉතින් අලි කරදරේ තමයි තියෙන්නේ. බුලන්කුළමට බලපෑ ඇති මෙම වන අලි ගැටලුව විසඳීමට බලධාරීන් තවදුරටත් කල්මරමින් සිටින්නේ
තවත් මෙවැනි දරුවන් අසරණ වන තෙක්ද. වසර ගණනාවක් පුරා තමන් භාවිත කළ සුසාන භූමියෙහි දේහයන් මිහිදන් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉඩ ලබා නොදෙන බවට අම්පාර එක් ගල් ඔය ජනතාව චෝදනා කරනවා. ඔවුන් ප්‍රකාශ කළේ ඒ සඳහා විකල්ප ස්ථානයක් ලබා දීමට හෝ වන සංරක්ෂණ නිලධාරීන් කටයුතු නොකරන බවයි. අම්පාර දමන එක්ගල්ුවේ ප්‍රදේශීය ජනතාව 1967 වර්ෂයේ සිට දේහයන් මිහිදන් කර ඇත්තේ මෙම ප්‍රදේශයේ. අම්පාර සියඹලාඬුව මාර්ගයේ සිට මීටර් 200ක් දුරින් පිහිටි නෙල්ලිකැලේ රජයට අයත් කැලෑපද කොටසේ මෙම සුසාන භූමිය පිහිටා තිබෙනවා. මෙවන විටත් එහි දේහයන් 18ක් මිහිදන් කර ඇති අතර පසුගිය ජනවාරි මාසයේ මියගිය පුද්ගලයෙකු මිහිදන් කිරීමට යාමේදී ගම්වාසීන්ට සිදුවී අනපේක්ෂිත අවස්ථාවකට මුහුණ දීමටයි. ප්‍රදේශීය භාර අඩවි වන නිලධාරීවරයා ඉදිරි ප්‍රකාශ කර ඇත්තේ එහි දේහය මිහිදන් නොකරන ලෙසටයි. වනජීවී දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් ස්ථාපිත කර ඇති අතර එම ස්ථානයට යාමට මාර්ග ඉදි කර ඇත්තේද මෙම සුසාන භූමිය හරහායි. සුසාන භූමිය අයත් වන පරිදි සීමා මායිම් සලකුණු කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා. වසර 35ක් ගමේ කට්ටිය පාවිච්චි කරපු සුසාන භූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මායිම්ගම් දාලා අත්පත් කරගෙන තියෙනවා. ජනවාරි මාසයේ මියගිය කෙනෙක් අපි වල දැම්මා. ඊට පස්සේ පොරොස්ට් එකෙන් අපිට විරුද්ධව නඩු දාලා තියෙනවා. රජයේ අනුග්‍රහය ඇතිව හදපු කොලොනියක මේ මිනිසුන්ගේ මිනිහක් වල්ලන්න අවසර නැත්නම් මොන හිමිකමක්ද තියෙන්නේ? කැබිනට් තීරණයකින් අරගත්තු ඉඩම් තමයි මේකට දීලා තියෙන්නේ. අපි ඉබාගාතේ ආපු අය නෙවෙයි. එතන අපේ සහෝදරයෝ 18 දෙනෙක් භූමි දාන කරා. ඒ භූමි දාන කරපු ඉඩමේදී ඒ වෙලාවේ කිසි කෙනෙක් කතා කරෙත් නැහැ. එදා හෝටල් තිබෙත් නැහැ. මේ අතර පසුගියදා මියගේ පුද්ගලයෙකුගේ දේහය අදාළ සුසාන භූමිය මිහිදන් කිරීමට ප්‍රදේශවාසීන්ට අද අවස්ථාව හිමි වූයේ නැහැ. ප්‍රදේශීය භාර වනජීවී නිලධාරීවරයා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර නියෝගයක්ද ලබාගෙන තිබුණේ අදාළ සුසාන භූමියේදී දේහය මිහිදන් නොකරන ලෙස සඳහන් කරමින්. කෙසේ වෙතත් එවන විටත් ප්‍රදේශවාසීන් සුසාන භූමියට නුදුරින් පිහිටි ස්ථානයක දේහය මිහිදන් කර තිබුණා. දැන් ගිහලා කොහොමද උසාවි නියෝගයක් අරන් එන්නේ කොලේද? කොලේ මිනිස්සු නෙමෙයි තිරසන්නු අපි කියන්න ඕනේ අපිට අපේ අයිතිය. ඇයි මහත්තයා? අපිට කපන්න කියලා අපි කපුවා. මිතුරු බයිනර්මේ යන්න එපා මේ කියලා නිදාරි කරන වැඩ ඒවට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. වලදාලි වල ඒක කිසිම ගැටලුවකුත් නැහැ. මේක දැන් නීතිමය ප්‍රශ්නකුත් නැහැ. මම අධිකරණයට වාර්තා කරන්නම් මේක දැන් වලදාලි ඉවරයි කියලා. වසර ගණනාවක් තිස්සේ තමන් භාවිත කළ සුසාන භූමිය තමන්ට යලි ලබා දෙන ලෙසට අම්පාර දමන එක්ගල්ුවේ ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. දෙස්විදෙස් සංචාරක ආකර්ෂණයේ දිනා ඇති මාතර කුඩාවැල්ලේ හුම්මානේ සංචාරක කලාපයේ ගැටලු රැසක් ඇති බව එහි යන සංචාරකයින් පවසනවා. ඔවුන් චෝදනා කරන්නේ ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් වන හුම්මානේ නැරඹීමට තංගල්ල ප්‍රාදේශීය සභාව මුදල් අය කළද ඊට සරිලන සේවාවක් නොලැබෙන බවයි. මාතර කුඩාවැල්ලේ පිහිට ඇති හුම්මානය මේ දිනවල උපරිම ක්‍රියාකාරීත්වයක් පෙන්වනවා. පාසල් නිවාඩු සමයේ සිදු කරන දේශීය සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් හුම්මානේ ක්‍රියාකාරීත්වය දඩමීමා කරගත් අදාළ ප්‍රාදේශීය බලධාරීන් සංචාරක ප්‍රවේශ පත්‍ර මිල ඉහළ දැමුවා. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ඉහළ මිලක් අය කරන්නට බලධාරීන් කටයුතු කළද ඔවුන්ගේ මූලික අවශ්‍යතා සහ පහසුකම් සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කර නැහැ. මේ හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා හුම්මානේ නැරඹීමට පැමිණි දේශීය සංචාරකයන් සහ තංගල්ල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් අතර විටින් විට උණුසුම් තත්වයක් ඇතිබුණා. හුම්මානේ අවට ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු වල නිරත වන ව්‍යාපාරිකයින්ද ප්‍රාදේශීය සභා බලධාරීන්ට චෝදනා කරනවා. පාර දිගේ කුණු මඩ වලවල්. ඊළඟට රුපියල් 10යි ඒක 20 කරා. වාහන පාක් කරගන්න බෑ මිනිස්සුන්ට. මේ සල්ලි අරන් කිසිම සංවාදයක් දැල්ලා නෑ මේ හුම්මානේ. නෑ මිනිස්සුන්ට කුණුවරෙන් බයින්නේ. එහෙම බයින්න බෑනේ. එහෙම අයිතියක් තියවද? මෙයාලටත් කුණුවරෙන් බෑනේ. අනිවාර්යයෙන්ම. පස්සේ අවසානයේ ටික උතර ගහනවා. ඊයේ හටගත් මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පැමිණි නිලධාරියෙකුටද මෙහිදී දැඩි විරෝධයක් එල්ල වුණා. සතුන්ට කතා කරන්නේ මම දැන් අතන සේවක කවුද මේ මොන ප්‍රාදේශීය සභාවේ සේවකයෝ කියලා සේවකයෝ සේව් කරගන්න වගේ. මගේකට මේ නෝ ටේප් කරගන්න. සත්තු වගේ හැසිරෙන්නේ. අඩුව ගන්න සපාසෙන් ටිකක් දාන්න අපිට සේවය කරන්න. අර කොහෙන්ද දාන්නේ ඉස්කෝලේ මොන්ටිසෝරියට ගිහින් නෙවෙයි. හුම්මානේ ආදාය මාර්ගයක් බවට පත් කරගෙන ඇති තංගල්ල ප්‍රාදේශීය සභාව හුම්මානේ අවට පරිසරයට දක්වන්නේ කුඩම්මාගේ සැලකිල්ලක්. මන්නාති කැල්ල කම කැල්ලක්වත් කිසි කෙනෙක් කන්නේ නැහැ දොස් කී කී යනෝ ඔයාලා බඩු මුට්ටු ගන්නේ කොහමද අපි මොනවා හරි මේ ටිකට් එක රුපියල් 20 කරලායි කියලා. එක බල්බ් එකක් කිසිම තැනක පත්තු වෙන්නේ නැහැ. පාරේ ගල් කැඩලා මිනිස්සුන්ට යන්න බෑ. එක කාන්තාවක් වැටලා මිය ගියා. මුලදීම ගත්තේ රුපියල් 5යි. ඊළඟට 10 වුණා. දැන් දවස් 3ක් 4ක් වෙනවා 20ක් අරගන්නවා. 20ක් ගත්තට කිසිම වැඩක් නැහැ. දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය දිනා ඇති හුම්මානේ අවට ප්‍රදේශය සංචාරකයින්ට වඩාත් ආකර්ෂණීය තැනක් බවට පත් කිරීම බලධාරීන්ගේ යුතුයකම නොවේද?
දැන් තවත් දේශීය පොත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. LTT සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායකයෙකු ලෙස දැක්වෙන කුමරන් පද්මනාදන් හෙවත් KP අත්අඩංගුවට ගන්නා ලෙසට ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යාචනාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව ඔක්තෝබර් මාස 28 වෙනිදා දක්වා කල් දමා තිබෙනවා. ජාතික ආණ්ඩුවක් එපා යන මෙයින් සහෝදරත්වයේ සේනා සංවිධානයේ සංවිධානය කළ විරෝධතාවක් අද පස්වරුවේ ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පැවතුනේ දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. මහරගම හෝමාගම ඇතුළු කොළඹ අවට ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථානවලින් සොරාගත් බව කියන රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් දේපළ සමග සැකකරුවන් දෙදෙනෙකු දෙමටගොඩ අපරාධ කොට්ටාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්බලන්ගොඩ සිට කොළඹ බලා ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝග්‍රෑම් 5250ක් ඒ සඳහා යොදාගත් ලොරියක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අද පෙරවරුවේ බලපිටිය වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. හික්කඩුව මාජුවාන ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති පෙරහැරකට සහභාගී කර වූ ලියාපදිංචිය සැක සහිත ඈත්පටවා සමග අත්අඩංගුවටපත් වූ ඈත්ගොව්වන් තුන්දෙනා අද බද්දේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5කින් වූ ශරීරැප මත මුදා හැරුණා. ඊට අමතරව අධිකරණය නියෝග කළේ අදාළ ඈත්පටවා හිමිකරු වෙත පවරන ලෙසටයි. පසුගිය ජනාධිපතිවරණ සමයේ බදුරොලිය ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට වෙඩිතැබීමට උත්සාහ කළයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ඊට යොදාගත් බව කියන ගිනි අවි 4ක්ද සමග පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔවුන් මතුකම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.